කොහොමද මගේ යාළුවන්ට? මං හිතනවා ඔයාලා වෙනදට වඩා හොඳින් ඇති කියලා. මම අද ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ අපි හිතන්නේවත් නැතුව අපි අයින් කරන සමහර දේවල් වලින් අපේ ගෙදර ලස්සන කරගන්න කොහොමද කියලා. ඔයාලට පේනවද? මං අයින් කරපු බෝතල් වලින් ලස්සන මල් පාත්තියක් හදලා තියෙනවා. බලන්නකෝ, ඔයාලත් අදහසක් ගන්නකෝ. මට ගෙදරින් හොයාගන්න පුළුවන් වුණේ මේ ඔය වගේ බියර් බෝතල් වගේක් විතරයි. ඉතින් ඔයාලලා ගෙදර මේ බියර් බෝතල් නැත්තම් ඔයාලට ගන්න පුළුවන් සමහරට වීදුරු බෝතල් දුන්නත් කමක් නැහැ. ඔයාලා හිතන්න ඕනේ ඔයාලගේ විදිහට. ඔයාලගේ විදිහට හිතලා ඔයාලා දෙයක් කරොත් මීට වැඩිය ලස්සන වෙන්න පුළුවන්. බලන්නකෝ, ඔයාලා පොඩි අදහසක් ගන්නකෝ මේකෙන්. ඉතින් යාළුවනේ ඔය පාත්තියට නම් බෝතල් ටිකක් මදි වුණා. ඒකයි පොඩ්ඩක් ඔය මේ මදි පාඩුවක් ඔයාලට පේන්නේ. බලමුකෝ අපි ඉස්සරහට. ඔය තියෙන්නේ ඔයාලට පේනවද? ඔය තියෙන්නේ දිරාගිය කොටයක්. බලන්නකෝ, අපි හිතන්නේ තුනාට ඒකිනුත් අපිට කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා. ඔයාලගේ ළඟත් ඔය වගේ කොටයක් තියෙනවා නම් විසි කරන්න නම් එපා. මොකද ඕකිඩ් වගේ මල් හිටවන්න ඔයාලට ලස්සනට මේ හදාගන්න ඔය වගේ කොටයක් තිබ්බනම් හොඳටම ඇති. මං දැනට හිටවලා තියෙන්නේ කැන්ඩියන් ඩාන්සර් පැලයක්. මං හිතන් ඉන්න දැනට මේ මට ඕකිඩ් පැල ටිකක් හොයාගන්න පොඩි අපහසුතාවයක් නිසා තමයි මං ඔහොම තියලා තියෙන්නේ. අපි බලමුකෝ ඉස්සරහට. ඔයාලට පේනවද? ගෙදරට කිරි උතුරන්න ගෙනාපු මුට්ටියක් මං ප්‍රයෝජනට අරන් තියෙන හැටි. ඔන්න බලන්නකෝ. ඒකත් ලස්සනයිද කියන්නකෝ ඔයාලම. ඔයාලයි ගෙදරත් මේ වගේ හැම අවුරුද්දටම කිරි උතුරන්න ගෙනාපු මුට්ටිය විසි කරනවද? ඔයා අදින් පස්සේ නම් ඒ වැඩේ කරන්න එපා. බලන්නකෝ, හිතන්න එතුනාට ඒකිනුත් ගන්න පුළුවන් නේද ප්‍රයෝජන? මගේ ළඟ මේ සුදු පාට තින්ත පොඩ්ඩක් තිබ්බා. මං ඒක පොඩ්ඩක් ඕකේ ගාලා ඔය තියෙන දැන් නම් පොඩ්ඩක් පාට ගිහින් තියෙන්නේ. ඔයාලට ඒ වගේ තින්ත ආලේප කරලා මීට වැඩිය ලස්සන දෙයක් කරන්න පුළුවන් මේ අයින් කරන කිරි මුට්ටි වලින්. බලන්නකෝ, ලස්සනයිද කියන්නකෝ. මං මේ හිටවලා තියෙන එපීසියා පැලයක්. මං මේ මුට්ටියේ මේ හිල් නම් විදලා නැහැ. හිල් විදිලා නම් විදින්නත් පුළුවන්. පොඩි මේ ඔයාලා මේ යකඩ වගේ දෙයක් අරගෙන හිමීට පොඩි තට්ටුවක් දාලා මේ පුළුවන් ඔයාලට හිල් විද ගන්න. මේ මම එපීසියා වලට පොඩ්ඩක් අර සීතල දේශගුණය අවශ්‍ය හින්දා මම පොඩ්ඩක් මේ හිල් විදින්නේ නැතුව තමයි මේක මේ හිටවලා තියෙන්නේ. මොකද ජලය දැම්මත් අර මේ මුට්ටිය කූල් එකට මේ තියෙන හින්දා මේ වගේ ගස් මේ බරන් ඉද්දි හැදෙනවා. හේවනක තමා මේව තියන්නත් ඕනේ. අවුවේ තියන්නත් හොඳ නෑ. මේ ඒ වගේම තමයි යාළුවනේ මේ තියෙන්නේ ගෙදර කුස්සියෙන් අයින් කරන තවත් දෙයක්. ඔයාලට මොකක් කියලාද හිතෙන්නේ? ඔය යාළුවනේ බෙන්ඩර් කප් එකක්. මං ඒ කප් වලුත් බලන්නකෝ අරන් තියෙන ප්‍රයෝජනේ. ඔයාලට පේනවද බලන්නකෝ. ඒකේ මේ හිටපු වැලත් ලස්සනටම හැදීගෙන එන ගමන් තාම තියෙන්නේ. ඒකේ මූල පද්ධතියත් ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ යටින් පේනවද කියලා ඔයාලට. ඉතින් යාළුවනේ, ඔයාලා මේ වගේ බෙන්ඩර් කප් එකක හිටවනවා නම් පැලයක්, ඔයාලා පොඩ්ඩක් මේ ගැනත් හිතන්න ඕනි. මේ වගේ මේ බෙන්ඩර් කප් එකක පැල හිටවනවා නම් ඔයාලා මේ සාමාන්‍යයෙන් තද අවුවේ නම් මේ තියන්න එපා. මොකද මේ අවුවට රත් වෙලා පැලෙවුනත් මැරෙන්න පුළුවන්. මොකද මේක මේ බලන් ඉද්දි අවුවට ගොඩක් රත් වෙනවා. මේ හින්දා ඔයාලා මේ වගේ දේවල් වලින් ප්‍රයෝජන ගන්නවා නම් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. මං මේ පැල හිටවලා තියෙන මේ බෙන්ඩර් කප් ටික මේ සාමාන්‍යයෙන් අවුව අඩු ගහක් යට වගේ තමයි තියලා තියෙන්නේ. පේනවනේ මේකත් ලස්සනට සාර්ථකව හැදිලා තියෙන හැටි.
ඉතින් යාළුවනේ ඔය තියෙන එපීසියා පැලයක් මං හිටවලා තියෙන තවත් විදියක්. බලන්නකෝ මේ තමයි අයින් කරපු මේ ටින් එකක්. ඔයාලා ගෙදරත් ඕනේ තරම් මේ වගේ ටින් ಜಾති නිකන් විසි කරනවා ඇති. බලන්නකෝ මල් පෝච්චි ඕනිමද කියලා ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. හිතන්න විතරයි ඕනේ. අපිට ඕන හැටි හැම දෙයකින්ම ප්‍රයෝජනය ගන්න පුළුවන්. බලන්නකෝ ඉතින් මල් පෝච්චියක් ඕනෙම කියලා නෑ. ඒකත් ලස්සනට හැදිලා නේද? ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ඕකිඩ් හිටවන්න පුළුවන් තවත් ක්‍රමයක්. මේක නම් පොඩි මේ කොට කෑල්ලක් යාළුවනේ. මේකේ පුළුවන් ඔයාලට ඕකිඩ් මේ විදියට හිටවලා මේ සාමාන්‍යයෙන් ගහක එල්ලන්න පුළුවන් කම්බියක් හරි මොකක් හරි ආධාරකයක් මේ දාලා එල්ලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මං මේක මේ දැන් හිටවලා සාමාන්‍යයෙන් සති 2ක් වගේ තමයි වෙන්නේ. තාම නම් මේ අර මුල් පද්ධතියේ ලොකුවට වර්ධනයක් වෙලා නැහැ. මුල් පද්ධති මේ වර්ධනය වුණාම මේ පුල්ලෙනි ඒ දේවල් නම් ඕනේ නැහැ. මං දැනට ගහ අර මේ පොඩ්ඩක් මේ වර්ධනය වෙනකන් තමයි ඔය පොඩි මේ රෙදි පටියකින් ගැට ගහලා තියෙන්නේ. මුල පද්ධතිය මේ වර්ධනය වුණාම මේ ඔය කොටේ සාමාන්‍යයෙන් බදාගෙන හැදෙන නිසා අපිට මේ එහෙම මේ රඳවන්න කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා චුට්ටක් බලන්නකෝ. අදහසක් ගන්නකෝ. අපිට ස්වභාවික පරිසරයෙන් කොච්චර ප්‍රයෝජන තියෙනවද කියලා ඔයාලා දන්නව නේද? මේ තමයි ඒකට හොඳම උදාහරණයක්. දි รา ගිය කොට කෑල්ලක් වුණත් අපිට ඕන හැටි ප්‍රයෝජන ගන්න පුළුවන්. බලන්නකෝ මේව ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන හැටි. මේ වගේ මේ සාමාන්‍යයෙන් ඕකිඩ් ඉත්තක් තියලා රඳවන්න පුළුවන් සයිස් එකේ චූටි මේ සිදුරු වගේ තියෙනවා. ඒකෙන් තවත් ලේසි මේ ඕකිඩ් වැනි මේ ඉටි කෑලි තියලා රඳවන්න ගොඩක්ම ලේසි. බලන්නකෝ ඉතින් ඒකෙත් ඔයාලා හිතන්නේ නැතුව 아무තු ලස්සනක් තියනවා නේද? අපිට හම්බෙන හැමදේම ගැන අපි පොඩියට හරි ලොකුවට හරි හිතනවා නම් යාළුවනේ ඒ වගේ ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩයි. ඉතින් මේ තියෙන්නේ මං අයින් කරන කිරි හට්ටි වල හිටවගෙන තියෙන මේ ලස්සන විසිතුරු පැලයක්. මම මේකේ නම නම් දන්නේ නෑ යාළුවනේ. ඔයාලා බලන්නකෝ මේකේ චූටි අලයක් වගේ තමයි තියෙන්නේ. පොඩි මේ කොටසක් අරන් මේ වගේ කිරි හට්ටියක හිටෙවම සාමාන්‍ය මාසයක් යද්දී මේ හට්ටියේ ප්‍රමාණයටම ගහ මේ පොකුර වගේ හැදෙනවා. බලන්නකෝ ඔයාලටම පේනවනේ. මේකේ මං නම් කිසි පොරක් දාලා නෑ. මට මේ හට්ටිය පුරවන්න පස් ටික මම ගත්තේ සාමාන්‍ය වැලි වගේ තියෙන පස් ටිකක් ගත්තේ නැතුව පෝර තියෙන සාමාන්‍ය කුණු ගොඩවල් වල අපි මේ පස් ගන්නවනේ මල් හිටවන්න. එහෙම කුණු ගොඩකින් ගත්ත මේ පසුත් නෙමෙයි ඔය තියෙන්නේ. සාමාන්‍යයෙන් අර හොදගෙන යන තැන්වල තියෙන වැලි මිශ්‍ර පසක් තමයි මම ඔය අරන් තියෙන්නේ. බලන්නකෝ මේ වගේ කිරි හට්ටි වලින් ඒ වගේ මේ ගන්න පුළුවන් ප්‍රයෝජන. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ කිරි හට්ටි වලින් මේ වගේ දෙයක් අරගෙන ප්‍රයෝජනයට අරගෙන සාමාන්‍යයෙන් මේක හරීම ලස්සනයි. සාමාන්‍යයෙන් පාත්තියක ලයිනින් එකක් වගේ මේ හයිලයිට් කරලා පෙන්නන මාරම ලස්සනයි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එකකිනුත් මේක පෙන්නුවා. ගෙදරට ගෙන ආපු මේ ප්‍රයෝජනේ අරගෙන ඉවරුණු කැටයක් තමයි මේ තියෙන්නේ. ඒ කැටෙත් මම මේ වගේ අයින් නොකර ප්‍රයෝජනයක් ගත්ත හැටි බලන්නකෝ යාළුවනේ. ඔයාලට පුළුවන් මේක දෙපැත්ත සාමාන්‍යයෙන් හිල් කරලා හැංගීම් පොට් එකක් විදියටත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මං දැනට නම් මෙහෙම පොඩි කොටයක් උඩින් තමයි තියලා තියෙන්නේ. තියලා මං ගහට මේ සම්බන්ධ කරලා මේ තියෙන්නේ. මොකද මේ හුලඟක් හරි ආවත් වැටෙන්න පුළුවන් නේ. බලන්නකෝ මේකත් ලස්සනටම හැදිලා තියෙන හැටි.
ඉතින් යාළුවනේ මේ තියෙන්නේත් මේ අයින් කරන දෙයකින් මං ගත්ත තවත් ප්‍රයෝජනයක්. බලන්නකෝ මේකත් ලස්සනට සාර්ථකව හැදිලා තියෙන හැටි ඔයාලටම පේනවනේ. ඉතින් යාළුවනේ ඔය තියෙන ගෙදරට මේ ගෙනාපු ටිනර් මේ කෑන් එකක්. මං ඒකත් උඩින් මේ ඔය විදියට පොඩි ප්‍රමාණයක් කපලා අයින් කරලා ඔය වගේ හැංගින් පොට් එකක් විදියට තමයි ප්‍රයෝජනෙට අරන් තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ කුස්සියෙන් අයින් කරන තවත් දෙයක්. මේ තමයි පරණ රයිස් කුකර් එකක මේ කප් එකක්. ඉතින් බලන්නකෝ යාළුවනේ මං හිතනවා ඔයාලා අදින් පස්සේ නම් කුස්සියෙන් අයින් කරන කිසිම දෙයක් දෙපාරක් හිතන්න නැතුව නම් අයින් කරන එකක් නැහැ කියලා. ඔයාලා කුස්සියෙන් අයින් කරන හට්ටි මුට්ටි වගේ දේවල් තියෙනව නේද? පේනවනේ. මං කුස්සියෙන් අයින් කරපු මුට්ටියකට කරලා තියෙන වැඩක්. ඔයාලා මේව බලලා අනිවාර්යෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාලා අදහසක් කරන් මටත් වැඩිය හොඳට ලස්සන නිර්මාණ කරන්න. මං හිතනවා මගේ යාළුවෝ අදින් පස්සේ නම් කුස්සියෙන් අයින් කරන කිසිම දෙයක් නිකන් නිකරුණේ විසි කරන එකක් නැහැ කියලා. ඔයාලා හිතන්නේ නැතුණාට අයින් කරන හට්ටිය මුට්ටිය උනත් අපිට පුළුවන් ප්‍රයෝජනයක් ගන්න. පේනවනේ මං ගෙදර ඉස්සරහටම තියලා තියෙන මොකද්ද කියලා. ඔයාලගේ ළඟ ලස්සන තීන්ත තියෙනවා නම් මීට වැඩිය ලස්සන කරගන්න පුළුවන්. මගේ ළඟ තියෙන දෙයින් තමයි මම මේ ලස්සන කරලා තියෙන්නේ. බලන්නකෝ. එහෙනම් ඉතින් යාළුවනේ මං අදට ගිහින් එන්නම්. ඔයාලා අනිවාර්යෙන් මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න. මම ප්‍රභා